Hi guys, මොකද වෙන්නේ ඔක්කොමලා හොඳින් කියලා ප්‍රාර්ථනා කරනවා. මේ අද ඇවිල්ලා අගෝස්තු 25 සිකුරාදා. ඉතින් දැන් වෙලා 5ට විතර ඇති. ඉතින් මම පොඩ්ඩක් ජිම් එකට ආවා. අද සිකුරාදා වර්කවුට් එකක් කරලා යන්න කියලා. හැබැයි ඊට ඉස්සෙල්ලා මේ ඔයගලන්ට පොඩි දෙයක් කියන්න ඕනේ. ඒක ඇවිල්ලා වෝම් අප් සම්බන්ධයෙන් සාමාන්‍යයෙන් මේ ජිම් එකක් හරි මොන හරි ස්පෝර්ට් එකක් කරනවා නම් කරන්න ඉස්සෙල්ලා වෝම් අප් කරන්න දේ හරිම ඉම්පෝර්ටන්ට්, හරිම වැදගත් වෝම් අප් කරන එක. ඉතින් ඔයගලන්ුත් මොන හරි එහෙම ස්පෝර්ට් එකක් හරි ලිෆ්ටිං හරි මොන හරි කරනවා නම් අනිවාර්යෙන් මතක තියාගන්න at least 10 minutes වෝම් අප් කරන්න. මොකද එතකොට ඔයගලන්ට මේ ඉන්ජරීස් වලින් ප්‍රිවෙන්ට් වෙන්න පුළුවන්. ඉන්ජරීස් වැඩි එන්නෙත් නැහැ. මොකද එතකොට වාගේ මුළු ඇඟම ස්ට්‍රෙච් වෙලා වෝම් අප් වෙලා හાર્ට් රේට් එක පොඩ්ඩක් වැඩි වෙලා තියෙන නිසා. ඉතින් ගෙදරදී නම් මම ගොඩක් දුරට ඉස්සල්ලාම පටන් ගන්න නේ ස්කිපින් කරලා හાર્ට් රේට් එක පොඩ්ඩක් වැඩි කරගෙන ඊට පස්සේ තමයි ස්ට්‍රෙච් කරගන්නේ. ඊට පස්සේ මේ ගෙදර ඉවරුණාන් පස්සේ තමයි මම ජිම් එකට එන්නේ. ඒතකොට පොඩ්ඩක් විතර තියෙනවා මේ පොඩි කූලින් ඔෆ් පීරියඩ් එකකුත්. ඊට පස්සේ ජිම් එකට ඇවිල්ලා එතකොට හොඳට වර්කවුට් එකක් කරන්න පුළුවන්. ඉතින් ඔයගොල්ලන්ත් මතක තියාගන්න අනිවාර්යෙන් වෝම් අප් කරන්න, ගෙදර වෝම් අප් කරන්න ස්පෝර්ට් එකක් කරන්න කලින් ඕ ලිෆ්ට් කරන්න කලින්. මේ අද මම ගොඩක්ම ෆෝකස් කරන්න හිතාන් ඉන්නේ මගේ ස්කොට්ස් වල. මොකද මට ස්කොට් එක තව වැඩිපුර වේට් එකක් දාලා ගහන්න පුළුවන්. එකම ප්‍රශ්නේ තියෙන්නේ බාර් එක මෙහෙම මේ අල්ලනකොට මගේ මේ තාම ඉන්ජරි එකේ මෙතන පොඩ්ඩක් තාම මේ රිදෙනවා. ඉතින් එතකොට මේ ටිකක් 7-8ක් විතර රෙප්ස් ගන්නකොට ඒ රිදිල්ල පොඩ්ඩක් එනවා. ඉතින් එතකොට ටිකක් අමාරුයි කරන්න. ඉතින් මේ වැඩිය මම වේට්ස් දාන්නේ නැහැ. හැබැයි අද මම පොඩ්ඩක් try කරනවා තව ඉස්සරට වඩා තව පොඩ්ඩක් වේට් එකක් වැඩියෙන් දාලා කරන්න කියලා. ඉතින් අපි ජිම් එකට ගිහලා බලමු කොහොමද කරන්න කියලා.